Hi everyone, welcome back to our YouTube channel May 26. ඉතින් මේ තියෙන්නේ අම්බලන්ගොඩ රේල්වේ ස්ටේෂන් එක. ඉතින් මම මේ ට්‍රේන් එක යනකන් තමයි ඉන්නේ. අද අපි යනවා දික්වැල්ලේ. ඉතින් මේ ට්‍රිප් එක යන්නේ ගර්ල්ස්ලා විතරයි. ඔයාලට මතක නම් මීට කලිනුත් අපි ගර්ල්ස් ඩේ අවුට් එකක් ගියා. ඉතින් ඒ සෙට් එකම තමයි මේ ගර්ල්ස් ට්‍රිප් එකත් ඕගනයිස් කරලා යන්නේ. ඉතින් මුලින්ම ට්‍රේන් එකට නැග්ගේ මම කොද මම තමයි දුරේ දම්මාවේ මම අපේ අම්මලා ගෙදර ඉඳගෙන තමයි මේ ට්‍රිප් එකට ජොයින් වුණේ. ඉතින් මම මුලින්ම ස්ටේෂන් එකේ ට්‍රේන් එක ගත්තා. ඊට පස්සේ බලමු කවුද ට්‍රේන් එකට නගින්නේ කියලා. පළමුවන වේදිකාවේ නවත්වා ඇති මනදාන සික දෙලියත් දක්වා ගාමනය වන සිකගාමි දුම්රිය දැක්වෙනවා. එන දුම්රිය ඉතින් වැවුරු කන්නල යන ළමයි නගින්න. වැවුරු කන්නේ. හයි. මදුවතට ගියා. වෙල්කම් ටු ගර්ල්ස් ට්‍රිප්. ලාදිනියක් අද සයිස් කරන මේ බෑග් ටික. කොහම නරක නෑ. පිස්සුද? උඹලා මාතරද යකෝ? මේ පැත්තට ට්‍රේන් එකේ. අන්න ඒකයි මං කිව්වා යව නග්ග ගන්නවා. අර අද බර්ගර් දෙලියට යන්න. කැම්බෙලියත් බලලා එන්න. ඉතින් ඔන්න මෙන්න මේ අය තමයි අද vlog එක පුරාවටම ඉන්නේ. මොනා කරන්නත් අපි මුලින්ම කාලේ ඉන්න ඕනේ. ඉතින් අපි උදේට කෑම කාලා හිටියේ නෑ කවුරුවත්. ඉතින් ඒ නිසා අපි හැමෝම ට්‍රේන් එකේදී උදේ කෑම ගත්තා. ඊට පස්සේ අපි මේ යන්නේ වැවුරු කන්නලට. වැවුරු කන්නල ස්ටේෂන් එකෙන් බැහැලා තමයි අපි යන ලොකේෂන් එකට යන්න තියෙන්නේ. අපිට ළඟම ස්ටේෂන් එක වැවුරු කන්නල. ඉතින් අපි ස්ටේෂන් එකෙන් බැහැලා දැන් කෙලින්ම යන්නේ අපි නතර වෙන තැනට. එලියට යන්නේ කොහෙද අපිට? ටිකට් බලනවනේ. දුන්නේ. ඉතින් මේ තියෙන්නේ අද අපි නතර වෙන තැන කාසලෝ නදික්වැල්ල. මේක හෝම් ස්ටේ එකක්. හෝම් ස්ටේ එකක් කිව්වට මේකේ රූම්ස් මාරම කම්ෆර්ටබල්. අපිට ඕන හැම දෙයක්ම මේ රූම්ස් වල තිබුණා. අපි 9 දෙනෙක් නිසා අපි ගත්තේ ට්‍රිපල් රූම්ස් දෙකයි, ඩබල් රූම් එකයි. එක ට්‍රිපල් රූම් එකක්, කිචන් ඒරියා එකක්, සිටින් ඒරියා එකක් තිබුණා. අනිත් එකෙත් ලොකුවට බෙඩ්ස් දෙකක් තිබුණා සහ ඩබල් රූම් එක. ඉතින් මේක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අලුතෙන්
දාපු හෝම් ස්ටේ එකක්. මේකෙදි අර හොටෙල් ලුක් එක එළියෙන් නැහැ. හැබැයි රූම්ස් මාරම කම්ෆර්ටබල්. හොට් වෝටර්, එක්ස්ට්‍රා බෙඩ්, ටී කොෆි ඒරියා එකක්, වෝටර් බොටල්ස්, ඊට පස්සේ ක්ලියර් වොෂ්රූම්, ඒවට අවශ්‍ය ෂැම්පූ, කන්ඩිෂනර්, මේ ඔක්කොම ටික මේ වොෂ්රූම් වල තිබ්බා. හෙයාර් ඩ්‍රයර් එකේ ඉඳන්ම හැමදේම, ටවල්ස් වල ඉඳන්ම යාලා දීලා තිබුණා. මාරම කම්ෆර්ටබල් රූම් එක සහ මාර බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයාලා ඩවුන් සවුත් විසිට් කරන්න ඉන්නවා නම්, දික්වැල්ල යන්න ඉන්නවා නම් මේ හෝම් ස්ටේ එක බුක් කරගන්න පුළුවන්. මම කන්ටැක්ට් නම්බර් එක මෙන්ෂන් කරන්නම්. ඕනට කතා කරලා බුකින් එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. අනේ ආශාරා හරි රෙඩි මොන ළමයි හරි ෆොටෝ එකට ඒක නෙමෙයි ෆොටෝ එක අරක හරි කිව්වේ ඔය එක එක තැන් වල ඉමු කිව්වයි පස්සේ ඉතින් එක එක තැන් හරි ඉමු ඒ හලව ඇතුළත කොහෙද මේ එක එක තැන් වල ආසල් වාඩි ඒ හලෝ දුෂි පොඩ ඉස්සරහට මදි පොඩ පස්සට ඉතින් ඔයාලට පේනවානේ ඔන්න ඕක තමයි අපේ සෙට් එක ඕනම තැනක ගිහිල්ලා මුලින්ම කරන්නේ. මේක ගෲප් ෆොටෝ එකක් ගන්න තමයි try කරන්නේ. හැබැයි කිසිම වෙලාවක ඒක හරියට ආවේ නැහැ. මොකද නම දෙනාම සෑහෙන try කරනවා. ඒක එක්කෙනා එක එක විදියට ඉන්නවා. ඒ නිසා ගෲප් ෆොටෝ එකක් හරියට කිසිම වෙලාවක ආවේ නැහැ. හැබැයි ඉතින් අපි ටිකටම try කළා. ඒක අමාරු වෙයි යක්කේ ආව් අපි යනවා බීච්. හොල බීච් සෙක්සි කෑලි ටිකක් එනවා. ඔව් නයිස්. මදු තමයි නයිස් මා. ඔයාට මේක හරියන්නේ මදුෂි ටිකක් කැට් වොක් එකකින් එන්න වීඩියෝ එක. කීයක මොකද ඉතින් අපි පොඩ්ඩක් රෙස්ට් කරලා ෆොටෝස් වීඩියෝස් අරගෙන චේන්ජ් කරගෙන අපි රෙඩි වුණා බීච් එකට යන්න. මෙතන ඉඳගෙන දික්වැල බීච් එකට වෝකින් ඩිස්ටන්ස් තමයි තියෙන්නේ. දික්වැල බීච් එකේ ඉඳගෙන හිරිකැටිය, බ්ලූ බීච් අයිලන්ඩ් මේ හැම එකටම වෝකින් ඩිස්ටන්ස් තියෙන්නේ. කනවත් දැන් යන්න පුදුම ලැජ්ජාවක් තිබ්බේ. කටට අරගෙන ඉවරයි. දුවකකෝ. Cheers. Cheers. මොන්ටිසෝරි ට්‍රිප් එකක් කරනවා. Nice view. Okay, චුට්ටක්. ඉතින් මේ තියෙන්නේ දික්වැල බීච් එක. දික්වැල බීච් එකේ මේ හරේ එච්චර සෙනගක් හිටියේ නැහැ. අපි නතර වෙච්ච හෝම් ස්ටේ එකේ හොටෙල් එකක් තමයි දික්වැල බීච් රිසෝට් කියලා. අපි දැන් එන්ට්‍රන්ස් උනේ එතනින්. එතන අපේ ඕනර් තමයි මෙතනින් බීච් එකට යන්න කියලා කිව්වේ. මොකද ඒ හරිය සෙනග නැහැ කියලා. එයාලගේ විලායක ළඟ නිසා. විලායකෙන් අතර වෙලා ඉන්න ෆොරිනර්ස්ලා වගේ ටික දෙනෙක් තමයි ඒ බීච් එකේ දා හිටියේ. ඉතින් අපිට කැමති විදියට එන්ජොයි කරන්න. ඒ නිසා අපිට chance එක හම්බුණා. What?
ඉතින් මේක තමයි ගර්ල්ස් ට්‍රිප් එකට අපි කරපු ස්පෙෂල් ටී-ෂර්ට් එක. ඉතින් මේක ගැනත් අපි ඉස්සරහට ඉන්ෆෝම් කරන්න. ඉතින් අපි මේ බීච් එකේ සන්සෙට් වෙනකම්ම හිටියා. සන්සෙට් එකත් වුණාට පස්සේ අපි හිතුවා හිරිකැටිය බීච් එක පොඩ්ඩක් යනවා කියලා. එතනින්ම අපිට ඩිනර් එක ගන්නත් පුළුවන්. මොකද අද පොය වෙසක් පොය දවසේ තමයි අපි මේක ගියේ. ඉතින් ඒ නිසා අපිට කන්න කඩවල් එහෙම ලොකුවට තිබ්බේ නැහැ. හැබැයි ඉතින් හිරිකැටියේ නම් ටුවරිස්ට් ඒරියා නිසා අනිවාර්යයෙන්ම ෆොරිනර්ස්ලට කැම් කඩවල් තියෙනවානේ. ඉතින් ඒ නිසා අපි හිතුවා හිරිකැටිය විසිට් කරලා එහෙමම ඩිනර් එකත් අරගෙනම එනවා කියලා. අපි දැන් මේ යන්න රෙඩි වෙන්නේ හිරිකැටිය බීච් එකට. ඒකත් වෝකින් ඩිස්ටන්ස් තමයි තිබ්බේ. ගැන්න එක බැහැලා ඉන්නේ. ගැන්න එක බැහැලා ඉන්නේ. මඩු ඉන්නවා කැම්මට 10කට ගන්නවා කියලා. මඩුට පාන් තියාගන්න හිතත් පිරුණා ඔක්කොම රස්තියාදු ගහන ලස්සර මේ රැයට. දැන් වෙලාව රෑ 10ටත් කිට්ටුයි. අපිට වෙලාව ගියා දැනුනේම නැහැ. අපි හිරිකැටිය බීච් එකෙන්ම ඩිනර් ගනිපු නිසා ඩිනර් අරගෙන එහෙම අපි වොකින් ඩිස්ටන්ස් තියෙන නිසා පයින්ම ආවා. මොකද අපිට කොහොමවත් බඩු වගේක් ගන්නත් තිබ්බ ටවුන් එකෙන් බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරගන්න හෙට උදේට. ඉතින් ඒ ටිකත් ගන්න ඕන නිසා අපි හිතුවා පයින්ම යනවා කියලා. ඉතින් ඔන්නෝම තමයි අපේ ලස්සනම දවස ගෙවුනේ. बिस्कुट का दाना बोलना है यार बड़ी भाई नाम बनना उदेट आए मुनवत ने निकाम मुनवत बोलने यार लेक्चर आया था आइसक्रीम का मुझे मैं අවස්ථාවේ අපිට පාරේ මොකද්ද කියන්න තියෙනවා අපි මැප් එක අරලා යන කෙනාගේ පිටිපස්සෙන් යනවා
ඒ කියන්නේ අපිට පාර වරද්දලා මේ තියෙන ලීමෝල අලිමෝල තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපිට පාර වැරදිලා නෙවෙයි. ඇවිල්ලා අපි මං හිතන්නේ මේ එකම තැන තමයි රවුමක් ගහලා තියෙන්නේ. කොහොමුණත් කමන්නේ. මේ අපි යනකොට තිබ්බ ගෙදර නෙවෙයි දැන් තියෙන්නේ. මොකද ගෙදර ලයිට් දාලා ඔක්කොම වෙනස් කරලා එතකොට අපි හිටපු ගෙදර අපිට හොයාගන්න බැරි වෙනවා. It's okay. ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්. අපිට ළම දෙනෙක් ඉඳලා අපිට වැරදුනේ නෑ. නෑ. ඒක ලපුව මුලා කරා. Yes. දවල්ට ලයිට් දාලා තිබ්බේ නෑ. දැන් ලයිට් දාලා නේ. දැන් ලයිට් දාලා. ඒකයි. ඕකේ. ලේසි විදියට කැපුවා. ලස්සනට කපන්නේ. අපි කැමති නෑ මේ එක එක හැඩතල තියෙන ඒවා කන්න කොටුවට දෙන්න ඕනේ. මේ ලුණුයි ගම්බරි ස්ට්‍රිචට් නැහැ. නෑ වඩා ලිප්ස්ටික් එක පෙන්න. දැන් පෙන්නන්න ඩාලි මේ වීඩියෝ එකක් නෙවෙයි. මම මල ගෙදරකින් අඬන්නත් එපා. අපි මේ භාගය පොවල යෝ. කොහෙද ගියේ මෙච්චර වෙලා? ඒ මඩසනේ පොට්ටියක් වේදුවා. අනේ නඩපා. මොනවාද? අපි ටික ෂෝ එකක් බලමු. හොඳ. Oh wow! Oh wow! මොකක්ද ඒ කොකා වගේ නේ? මේ කණුවර නැද්ද? ඇයි කොහමද සසර කලකිරලද කන්නේ? පෙත්තයි කන්න හම්බුනේ. ඉතින් අපි ඔන්නඔහොම තමයි අපේ පළවෙනි දවස ගත කරේ. මාරම ෆන්. හොඳට hina වුණා. හොඳට එන්ජොයි කරා. ඉතින් ඊට පස්සේ පේනවනේ හැමෝම රෙඩි වෙලා ඉන්නේ දැන් ගෙවල් වල යන්න. ඉතින් ෆොටෝ සෙෂන් එක තාම ඉවර නැහැ. කොහොමවත් ෆොටෝ අරගෙන ඉවරයක් උනේ නැති ට්‍රිප් එකක් මේක. ගන්නවා ඉවරයක් නැහැ. කොහොම හරි ෆයිනලි අපි ගෙදර යන්න පිටත් වුණා. යන්. Okay, hello. Enang happy girls trip. Cheers. Cheers. ඔයාලා ආයේ ත්‍රිවිල් වල වුණාට යන්නේ ප්‍රේර්ස් එකයි. ඉතින් අපි නතර වෙලා හිටපු තැන ඕනට කිව්වා අපිට යන්න ත්‍රිවිල් දෙකක් ගෙනල්ලා දෙන්න කියලා. හැබැයි ඒ දවසේ ත්‍රිවිල් නැති නිසා එයා අපව ස්ටේෂන් එකටම ගිහින් දැම්ම එයාගේ වෙහිකල් එකේ. thank you so much. එයා අපිට ලොකු සපෝට් එකක් දුන්නා හැම දෙයකදීම. මොකද ගර්ල්ස්ලා විතරක් ආපු නිසා. මේ තියෙන්නේ වැවුරුකන්නල ස්ටේෂන් එක. ඉතින් අපි දැන් ගෙවල් වල යන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස් දෙක ජීවිතේට අමතක වෙන්නේ නැති ලස්සන මතක ඉතුරු කරපු ගර්ල්ස් ට්‍රිප් එකක්. ඉතින් මේ වගේ තවත් ලස්සන ගර්ල්ස් ට්‍රිප් එකකින් ලස්සන vlog එකකින් අපි ආයි හම්බෙමු. bye bye.